හායි යාළුවනේ. ඉතින් අපේ පුංචි තෙයෝ. එයා අවුරුදු 2යි. ඉතින් එයා පාක් එකට යන දවසක් තමයි අද. පාක් එකට ඇවිදගෙන ගිහිල්ලා එයා මොනවද කරන්න කියලා බලමුද අපි. එයා හැමදාම උදේට නැගිටලා කරන්න ආස වැඩක් තමයි පාක් යන එක. සීතල කාලේ නම් ඉතින් ටිකක් අපි පාක් යනවා අඩුයි. ඒ වුණාට දැන් සීතල ටිකක් අඩු වෙගෙන එන හින්දා උදේ වරුවේ තෙයෝ බබා පාක් යනවා. තෙයෝ බබා පාක් යන්නේ ගොඩක් වෙලාවට එයා ආසම කරන කුරුල්ලෝ බලන්න. ආසම කරන කුරුල්ලෝ බලලා එයා කුරුල්ලොන්ට කෑම දානවා. ඒක එයාගේ එදිනදා ජීවිතයේ වැඩක් විදිහට තමයි එයා දැන් ඒක කරන්නේ. කුරුල්ලොන්ට කෑම දාන එක පිනක්නේ. ඒ වගේම පොඩි අයට හොඳයි මේ විදිහට සබහා ධර්මයේ විඳ ගන්න අවස්ථාවක් ලැබෙන එකත්. ඉතින් ඒ නිසා එයා පාක් එකට යන්න ගොඩාක් කැමතියි. දඟලන්න පුංචි අවස්ථාවක් ලැබෙන්නේ ඉතින් පාක් එකට යනකොටනේ. නැත්තම් මෙහි ගෙවල් අස්සේ හිර වෙලා ගේ ඇතුළටම වෙලා ඉන්න එක තමයි කරන්නේ. ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න ලංකාවේ වගේ අවකාශය ගොඩක් අඩුයි. මොකද අපි ඉන්න ෆ්ලැට් එකේ තෙයෝ බබාට සෙල්ලම් කරන්න යාළුවොත් නැහැ. හිටියත් ඉතින් තාම එයා ගොඩක් පොඩි හින්දා සෙල්ලම් කරන්න දාන්න යන්නත් බයයි. ගොඩක් වෙලාවට මේ ශ්‍රී ලාංකිකයෝ අඩුයි අපි ඉන්න පැත්තේ. නෑ අපි ඉන්න පැත්තේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. දැන් අපි ඉන්න ෆ්ලැට් එකේ අපේ ගෙදර ඉන්නේ අපි විතරයි ලංකාවේ කට්ටියකට. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට තෙයෝ බබයි මමයි. ඒ කියන්නේ තෙයෝ බබාගේ අම්මි. අපි දෙන්න එකතු වෙලා ඉතින් පාක් එකට එන එක තමයි කරන්නේ. ඔය අතේ තියෙන ඒගොල්ලන්ට අරන් ආපු කෑම. අපි ගොඩක් වෙලාවට කෑම විසික් කරන්න හොඳ නැහැ. ඉතින් මේ බඩගිනින ඉන්න පුංචි කුරුල්ලෙක්ගේ බඩක් හරි පිරෙනවානේ. ඒවා විසික් කරන්න නැතුව එකතු කරගෙන ඇවිල්ලා අපි ඒගොල්ලන්ට කෑම දැම්මහම මේ ආසම දෙයක් තමයි. පාක් එකට දුවගෙන ඇවිල්ලා අපි එකතු කරපු කෑම ටික එයා කුරුල්ලන්ට දානවා. කන්න දානවා. එතන ඉන්නවා පරවි. පරවි විතරක් නෙමෙයි එතන ඉන්නවා මේ තාරාවල්. ඉතින් මෙයා හරි කැමතියි ඒගොල්ලන්ට කෑම දාන්න. ගොඩක් වෙලාවට ඉතින් අපි කරන්නේ ඕක තමයි. බලන්නකෝ එයා කොච්චර ආසාවෙන් කෑම දානවද කියලා එකතු කරගෙන ආපු. චූටි කුරුල්ලෝ ඉතින් ගොඩක් බඩගින්න වෙන්නේ නැති ඉන්න මැත්තේ මොකද එහෙම කෑම දානවා අපි නම් දැකලා නැහැ. ඉඳලා හිටලා ඉතින් මේ කට්ටිය කෑම දානවා දැකලා තියෙනවා. එයා කෑම දානවා නෙමෙයි ගොඩක් වෙලා කෑම වලින් ගහනවා නේද? නෑ ඉතින් එයා තාම පුංචිනේ. ඒ නිසා ඉතින් එච්චර තේරුමක් නැහැ එයාට. එහෙම තමයිනේ පුංචි බබාලා. එයා ඉතින් කෑම දාන හොඳ වැඩේ කරන අතරතුර පුංචි නරක වැඩකුත් කරනවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ටික වෙලාවකට පස්සේ එයාට සතුට වැඩි වුණාම ගිහිල්ලා ඒ චූටි කුරුල්ලොන්ට පයින් ගහනවා ඉතින්. ගොඩක් වෙලාවට කියනවා එපා එහෙම කරන්න එපා කියලා. මොකද මේ හරි සියුම්නේ පුංචි පාපහරක් වැදුනොත් ඒගොල්ලන්ගේ කකුලක් අතපයක් ඩැමේජ් වෙන්න පුළුවන්. කකුල් අතපය කියන්නේ ඉතින් ඔය කුරුල්ලොන්ගේ පාද කකුල් තමයි. ඉතින් ඒවා ඩැමේජ් වුණොත් එහෙම ඒගොල්ලන්ගේ සියුම් හින්දා එයා ඉතින් ආසාවට කරනවා. යාට තීරුමක් නැහැ තාම. ඒ නිසා ගොඩක් වෙලාවට ඉතින් මම කියනවා එපා එහෙම කරන්න කියලා. මොකද අපි පොඩි අය කියා දෙන්න ඕනේනේ මේගොල්ලෝ කරන නරක දේවල් නවත්තන්න කියලා. එයාට ඉතින් අර මේ කුරුල්ලෝ ළඟට එනකොට සතුටු වැඩි. ඒක තමයි එහෙම කරන්නේ නැත්තම් නරක නෑ. අපේ තෙයෝ බබා මේ එයා කෑම අරගෙන ඇවිල්ලා ඉතින් මම දාන්නේ නැහැ. එයාටම දෙනවා ඔක්කොම දාන්න කියලා. මොකද මේ එයාගේ ආසම එකක්නේ. මේ පැත්තේ පුංචි ගඟක් තියෙනවා. මේ ගඟ කියන එක මේ හදපු එකක්. ඉතින් මේ ඒකට පයින්න වගේ යන හින්දා එතනින් එහාට ගියේ නැහැ. අපි ඊට පස්සේ පොඩ්ඩක් මේ රූට් එක මාරු කරා. ඔය තියෙන්නේ නිකන් මේ අර කැම්ප් එකකට වගේ හදපු ලෝහ වලින් හදපු මේ පුංචි කුටීරයක්. එයා ඒක බලන්න හරි කුරියෝසෝ. ඒ කියන්නේ යාට හරි කුතුහලයි. එයා ඉතින් ඒක බලන්න දුවනවා මොකද්ද මේ කියලා. අර අත දිගෑරලා යන්න අවස්ථාව හම්බුනහම ඉතින් අර ගේ ඇසම කොටිලා ඉන්නකොට එයා ආසයි. අපි උනත් ආසයිනේ ඉතින්. ඉතින් මේ ගිහිල්ලා එයා බලනවා මොකද්ද කියලා. ඒකට ඇතුල් වෙන්න බෑ. ඒක වහපු එකක්. හැබැයි මේක හදලා තියෙන්නේ මෙටල් වලින්, ලෝහ වලින් හදලා තියෙන්නේ.
ඉතින් ලෝහ වලින් හදලා තියෙන කුටීරේ මේ බබාලට ශ්‍රී ලංකාවේ තමයි හදලා තියෙන්නේ. ඒ උනාට මේ හරි චූටි මේ ඇතුළුණු දොරටුවක් තියෙන්නේ. ඉතින් ඒ ඇතුළුණු දොරටුවෙන් යන්න බෑ. ඒක වහලා තියෙන්නේ, ලොක් කරලා තියෙන්නේ. ඒ උනාට මේ එයා ආසයි මේ ඒකේ සවුන්ඩ් එකට ඒක ටච් කරනකොට අර මෙටල් සවුන්ඩ් එක එනවා ඩොඩ් 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 ගාලා. පොඩි අය සද්ද වලට ආසයිනේ. ඉතින් ඒ නිසා ඒකට ආසයි. යා ඒකනුත් සතුටක් ලබනවා. ඔයාලට පේනවද අර ඈතින් තියෙන අර හදපු මේ වැව වගේ එක අනිමන් දෙක පොකුණක් මේ දවස්වල ඉතින් මේ සීත කාලේනේ මේ සීත කාලේ ඉවරයි. ඒ දැන් ගස්වල මල් තමයි මුලින් පිපෙන කාලේ. ඒ හින්දා අර ඔයගොල්ලන්ට පේන්නේ නාටුවට කොළ ඔක්කොම හැලිච්ච ගස් තමයි පේන්නේ. ඒ ගස්වල කොළ හැදෙයි තව ටික දවසකින්. මොකද මේ දැන් සීත කාලේ ඉවරයි. දැන් සමයි කෙන්න තමයි යන්නේ. ඔය පේනවනේ අපි පොඩ්ඩක් කොහොමද ඒකට තට්ටු කරන්න කියලා. එයා බෙර ගහනවා. බෙර ගහලා හරි සතුටක් ලබනවා. ඉතින් ගියස් එවුවා නෑනේ ඉතින්. ඔන්න යනවා ආයෙමත්. යන්න හදන්නේ කොහෙටද? අර ගඟ පැත්තට. බයයි ඉතින් ගඟ පැත්තට යවන්න. මොකද මේ එච්චර ගැඹුරු නැහැ. ඒ උනාට වැටුනොත් එහෙම පරිස්සම් කරගන්න ඉපේ. ඉතින් පැත්ත කොහොම හරි මේවා කරලා ඉවර වෙලා එයාගේ යන රූට් එක වෙනස් කර කර ඉතින් තමයි වීඩියෝ එක ගන්න. යාව පරිස්සම් කරගන්නත් ඉපේ. වීඩියෝ ගත්තා වගේ නෙමෙයිනේ. අනාගතයේ ඉතින් පුංචි මතක සටහනක් එකතු කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. එයා හරි කැමති එයාගේ දේවල් එයාම බලනවා. ඒ කියන්නේ එයාගේ චූටි චූටි වීඩියෝ කෑලි එයා බලලා එයාම සතුටු වෙනවා. පස්සේ ඉතින් ලොකු වෙනකොට හරි එයා ඒව බලලා සතුටු වෙයිනේ. මේ තියෙන්නේ අපේ ගෙදර මේ පාක් එක. අපේ ගේ පිටිපස්සේ තමයි පාක් එක තියෙන්නේ. ඉතින් ඒ පාක් එකේ අනිත් පැත්ත. අපි දැන් එක පැත්තකට ගියා. ගිහිල්ලා දැන් මේ පැත්තට ආවා. ගඟ පැත්තෙන් අපි පාලම් පැත්තට ආවා. පාලම් පැත්තෙන් පල්ලෙහාට බහිනකොට මේ ලස්සන මල් පිපිලා තියෙනවා. ඉතින් එයාට මල් ටිකකුත් පෙන්නන්නම් කියලා තමයි මේ පාලම දිගේ එක්කගෙන යන්නේ. පාලම දෙපැත්තේ තියෙන පාර, ඒ කියන්නේ යට පාලම යට තියෙන මේ වාහන යන පාර. ඔයාලට පේනවා ඇති වාහනත් යනවා. ඉතින් මේ පාලම නම් හදලා තියෙන්නේ මේ අර ලංකාවේ තියෙන සිල්වර් කොටන් කියන්නේ අපි යන්නේ වගේ මොකක් හරි මේ ලීයකින් තමයි හදලා තියෙන්නේ. ඒක ඉතින් උන යටින් යන්නත් පුළුවන්. මේ කහිර තියෙනවා. කහිර නෙමෙයි සුදු ඉර. සුදු ඉර තියෙනවා. මේ සුදු ඉරෙන් පැනලා උන්නම් එහෙම යන්නත් පුළුවන්. ඊට වඩා ඒ වාහන ඉතින් එනකොට ඒක කරදරයිනේ. ඒ නිසා යාව මම පාලමුඩින් එක්කන් ආවා. අර එහා පැත්තේ සයිඩ් එකේ තමයි ඔය ගෙවල් පේන සයිඩ් එකේ තමයි ගෙවල් තියෙන්නේ. මම චුට්ටක් ඈතට ගියා. ඒ වුණාට බය හිතුණා මට රතන මේ පාලමේ මේ අත්වැට කැඩිලානේ තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති. එයා මම ටිකක් ඈතට ගිහලා මට බය හිතිලා මං ආයෙ දුවගෙන ආවා. එයා එතනින් බැරි වෙලාවත් මොනවා හරි කරලා පයින්න ගියොත් එහෙම කියලා බය වෙච්ච හින්දා නෑ එයා පැන්නේ නෑ. එයා ඊට පස්සේ එතනින් ඉක්මනටම අරගෙන ආවා. ටිකක් බය හිතෙච්ච හින්දා මේ මල් තියෙන පැත්තට යන්න. ඉතින් දැන් තියෙන්නේ මේ මල් තියෙන පැත්තට ඇවිදගෙන යන්න. ටිකක් මහන්සි පයින්මනේ. ඉතින් පාක් එක වටේ රවුමක් ගිහිල්ලා කුරුල්ලොන්ට කෑම දාලා ගඟ පැත්තෙන් දුවලා මෙහෙට එනකොට මහන්සි. එයා තාම චූටිනේ. ඉතින් මේ මං එයා වඩාගෙනත් එනවා. එයා හොඳට රඟපාන්නත් දන්නවා. ඉතින් චුට්ටක් අමාරුචික මම බඩ අල්ල ගන්නවා. මේ බඩ අල්ලගෙන කියනවා වඩා ගන්න කියලා. ගොඩක් කතා කරන්න බෑ. සාමාන්‍යයෙන් චුටි වචන දෙකක් තුනක් එයා කියනවා. එයා ආසයි මේ පරිසරයේ සුව විඳින්න. දැන් ටිකක් රස්නේ. ගොඩක් මේ ජැකට් දාගෙන ආවට ටිකක් ඇවිදිනකොට මේ දාඩිය දාන්න පටන් ගන්නවා. මේ ටිකේ ඉතින් ඇවිදගෙන චිට්ටක් ඉස්සරහට යන්න ඕනේ මේ මල් ටික බලන්න. එයා යන්න හදනවා රතන එහා පැත්තේ තියෙන මල් බලන්න. මං කොහෙද යන්න එපා මේ පැත්තේ දාන්න නැහැනේ. දැන් තනකොළ වැවිලා තිබුණාට මුඩු බිම තමයි තියෙන්නේ. ඒකට බයයිනේ. ඔන්න ඔය විදිහට තමයි මේ දවස්වල මල් පිපෙන්නේ. මුලින්ම මෙහි මල්නේ පිපෙන්නේ. කොළ හැදෙන්නේ නැහැනේ. ඉතින් හරිය ලස්සනයි. මේ වගේම තමයි මේ මීමැස්සෝ එහෙම ඒ හරියට ඉන්නවා. එතන ෆොටෝ එකක් ගහන වීඩියෝ එකක් කරන් ලං වුණාම මීමැස්සෝ පිරීලා. ඒ කියන්නේ මේ මල් වල මේ රොන් ගන්න ඇවිල්ලා ඒගොල්ලෝ ඉතින් පැණි හදන කට්ටිය. මෙහි ඉතාලියේ පැණිත් තියෙනවා සෑහෙන. මොකද මේ හොඳ ෆ්‍රෙෂ් ඒවා මේ මල් පිපෙන කාලෙට ගොඩක් ඉතින් මේ ওই විදිහට මේ පැණි එකතු කර ගන්න ක්‍රියාවලියක යෙදෙනවා. මොකද මේ මැස්සෝ එහෙම හදලා මේ ආයෙත් දැන් පාරේ ඒ ටිකේ යන්න ඇවිදගෙන ඇවිල්ලා ගල් සෙල්ලම් කරනවා. ගේ ඇතුලේ ඉන්නකොට ඉතින් ගල් නැහැනේ. මේ අන්තිම ටික
එයා මල් රස විඳිනවා. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මේ තමයි තියෝගේ පාක් ගමනේ අවසානය. බයි බයි.